කොහොමද ඔයාලට මහ සෑයත් ඈතින් පේනකොට මේ ලස්සනට එක යායට පිපිලා තියෙන්නේ දියපෙරළිය. ඉතින් මම දැන් ඉන්නේ අනුරාධපුරේ. මහ සෑයට යාර 400ක් පමණ උතුරින් බසවක්කුළම වැවට ආසන්නව තියෙන තූපාරාමයට තමයි අද මම ඔයාලව එක්කරගෙන යන්නේ. තූපාරාමය කියලා කියන්නේ ලංකාවේ ඉදිවුණු පළවෙනි ආරාමය. පළවෙනි ස්තූපය නෙවෙයි, පළවෙනි ස්තූපයේ තියෙන ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය. තපසු බල්ලුක වෙළඳ දෙපෑයෝ හැදුවේ. ඒක තමයි පළවෙනි සෑය. ලංකාවේ පළවෙනි බෞද්ධ පාලකයා වන දේවානම්පියතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කරලා තූපාරාමයේ ධාන්‍යංකාර හැඩයට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි තූපාරාමයට යනකොට ටිකක් හවස් වෙලා මම ඔයාලව මුලින්ම එක්කරගෙන යන්නම්කෝ වැලිමළුවේ වම් පැත්තට තියෙන මේ නටබුන් වෙලා තියෙන පිළිමකයට. ඇතුළු නුවර දළදා මාලිගය හොයාගන්න කලින් මේ ගොඩනැගිල්ල දළදා මාලිගය කියලා විශ්වාස කරලා තියෙනවා. පස්සේ මේක ඉතාමත් අලංකාර පිළිමයක් විදිහට හඳුනගත්තා. හරිම ලස්සනට නිර්මාණය කරපු ගල් කණු මෙතන තියෙනවා. ඒ වගේම මේ මැද පිහිටි ගන්ධ කුටිය තුල බුද්ධ ප්‍රතිමාව තියෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. අලංකාර මුරගල් සඳකඩ පහණක් ප්‍රධාන දොරටුව ඉදිරිපස තියෙනවා. මෙය තූපාරාම සංඝාරාමයේ පිළිමගේ විදිහට සලකනවා. මේක දේවානම්පියතිස්ස රජතුමා හදපු පැරණිම බුදුගේ කියලත් කියනවා. මේ පේන තියෙන සමාධි ප්‍රතිමාව මෑතකදී ස්ථාපිත කරපු එකක් කියලා තමයි කියවෙන්නේ. ඔයාලා දැකලා තියෙනවද මේ යකඩ වැටකින් වහලා තියෙන පොඩි පොකුණ? ඉතින් මේ පොකුණට කියන්නේ නාගල පොකුණ කියලා. මනුස්ස ලෝකයයි නාග ලෝකයයි අතර සම්බන්ධ වෙන දොරටුවක් කියලාත් මෙතන හඳුන්වනවා. එක එක අය එක එක මත කියනවා. කොහොම හරි මේක නාග ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන දොරටුව නම් මේ වගේ දොරටු 3ක්ම මේ අනුරාධපුරයේ තියෙනවා. ඉතින් වෙන වීඩියෝ එකකින් මම ඒවත් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. අපි මේ විශ්වාසය මේ විදිහටම තියන්න අරිමු. මොකද අපිට එකකින් පාඩුවක් වෙන්නේ නැහැනේ. ඉතින් මේ වැලි මළුවේම දකුණු පැත්තට වෙන්න සෑයක් තියෙනවා පේනවද? ඒ සෑයට කියන්නේ පාද ලාංඡන ස්තූපය කියලා. එහෙම නැත්නම් පදලස් දාගැබ කියලාත් හඳුන්වනවා. මේ මහා භද්‍රකල්පයේ පහළ වුණු සිව් බුදුරජාණන් වහන්සේලා. ඒ කියන්නේ කකුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සමප්ති සුවයෙන් මේ බිමේ වැඩ ඉඳලා තියෙනවා. නැවතත් දඹදිවට 이르දියෙන් වැඩම කරලා තියෙන්නේ මේ ස්ථානයේ ඉඳලා. ඒ සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශ වුණු තැන තමයි මේ පාද ලාංඡන ස්තූපය කියලා හඳුන්වන්නේ. එතන තමයි මේ සෑය හදලා තියෙන්නේ. ඉතින් ලජ්ජතිස්ස කියන රජු විසින් කරවන ස්තූපය කියලා විශ්වාස කරනවා. සිව්වන මිහිඳු රජු තමයි මේ දාගැබ යලි ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. තූපාරාමයට ආපු වෙලාවක මේ වටේ පිටේ ඇවිදලා බලන්න නොදන්න දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. මේ දැල්වෙන පහන් ආලෝක, මේ පැතිරෙන සුවඳතුම් මේ උතුම් සෑයට පූජා කරමු. පූජා වේවා. ඉතින් තූපාරාමය සෑය වන්දනා කරගන්න පඩිපෙළේ උඩට යනකොටම වම් පැත්තට වෙන්න ගල් ටැංකියක් ඔයාලා දැකලා ඇති. මේක හඳුන්වන්නේ සෑය වන්දනා කරන්න යන අයට කකුල් දෝවණය කරගෙන යන්න හදපු එකක් කියලා තමයි. ඔයගොල්ලෝ දන්නවා ඇති මේක සර්වඥ අකුධාතු දෙනමගෙන් දකුණු අකුධාතුව මුලින් වැඩ සිටියේ තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑයේ. පසුව මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කරලා
සක්දෙව් රජුගෙන් දකුණු අකුධාතුව ලබාගෙන ලංකාවට පැමිණියා. දේවානම්පියතිස්ස මහ රජු සර්වඥ දකුණු අකුධාතුව නිදන් කරලා අනුරාධපුරයේ හදපු ස්තූපය තමයි ථූපාරාම මහ සෑය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේදී දැන් මේ ථූපාරාමයේ පිහිටලා තියෙන ස්ථානයේ 500ක් මහ රහතුන් සමගින් මොහොතක් කල සමවත් සුවයෙන් වැඩ ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වුණු කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ඩබරා ධාතුවද, කොණාගමන බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුවද, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ජල සාටිකා ධාතුවද තැන්පත් කරලා තිබුණේ මේ ථූපාරාමයේ පිහිටලා තියෙන ස්ථානයේ. ඉතින් දකුණු අකුධාතුන් වහන්සේ ථූපාරාම සෑයේ පිහිටුවන දිනේදී බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයකට අනුව ධාතුන් වහන්සේ අහසට පැන නැගිලා යමා මහ පෙළහැර දක්වලා තියෙනවා. පොළොව මට්ටමේ ඉඳලා අඩි 11ක් හා අඟල් 4ක් උස, ඒ කියන්නේ අඩි 164ක් හා අඟල් 6ක විස්කම්භයක් ඇති වෘත්තාකාර ශෛලමය වේදිකාවක් මත තමයි ථූපාරාම දාගැබ ඉදි කරලා තියෙන්නේ. ලජ්ජතිස්ස රජු ශෛලමය ආසන 3ක් හා ශෛලමය කංචුකයක් හදලා තියෙනවා. එක එක කාලවල එක එක රජවරු ගොඩාක් මේ සෑය වෙනුවෙන් සංවර්ධන කටයුතු වලට දායක වෙලා තියෙනවා. බාතිකාබේ රජුගේ කාලේ ඉඳලා අද අපි දකින්න විදිහට නිර්මාණය වෙන්න පටන් ගන්න ඇති කියලා මතයක් තියෙනවා. ඊළඟට අමන්ද ගාමිණී රජුගේ මැදිහත් වීමෙනුත් සංවර්ධනය වෙලා තියෙනවා. දෙවැනි අග්බෝ රජු සමයේදී ථූපාරාම සෑයේ කොටසක් කඩා වැටිලා තියෙනවා. ඒ ගැන කියවෙන කතාව මේ වගේ. එක දවසක ජෝතිපාල කියන තෙරුන් ථූපාරාම සෑය වන්දනා කරනකොට සෑයෙන් භාගයක් කඩාගෙන වැටිලා තියෙනවා. ඉතින් තෙරුන් වහන්සේ ඒක රජතුමාට පෙන්වලා තියෙනවා. රජතුමා මේ සෑය කඩා වැටිලා තියෙනවා දැකලා බියටපත් වෙලා දකුණු අකුධාතුව පිටතට වැඩම කරවලා ලෝවා මහපායේ පොහොය ගේ තුල සුරක්ෂිතව තැන්පත් කරලා සෑය පිළිසකර කරන්න කටයුතු යොදලා තියෙනවා. නමුත් ඒ කටයුතු පමා වෙලා තියෙනවා. කල්හි ථූපාරාමයේ දේවතාවෝ ආරාමිකයන් මෙන් රජුට සිහිනෙන් පෙනී ඉඳලා සෑය තැනීමට තවත් පමා වෙනවා නම් අපි ධාතුන් වහන්සේගෙන වෙනත් තැනකට යන්නෙමුයි කියලා රජුට කියලා තියෙනවා. ඉතින් මේන් බිය වූ අග්බෝ රජු ඉක්මනින්ම සෑය ප්‍රතිසංස්කරණ කටයුතු කරවලා ලෝවා මහපායේ වැඩ සිටි සර්වඥ දකුණු අකුධාතුවගෙන ථූපාරාම සෑයේ තැන්පත් කරලා සියලු වැඩ කටයුතු ඉවර කරලා ලොකු පූජාවක් කරලා තියෙනවා. දෙවැනි අග්බෝ රජු තමයි ධාතු ගර්භයේ සිටුවමැදි බවටත් කියවෙන්නේ. මේ විහාර භූමියේ බෝධිකරය, පිළිමගේ, උපෝසථාගාරය තියෙන නැති කියලා විශ්වාස කරනවා. චේතියගරය කියන්නේ මොකක්ද කියලා දන්නවද? අවු ඇසී සුළං ආදී බාහිර උවදුරු වලින් චෛත්‍යයට ආරක්ෂාව සලසන්න වටේ පියස්සක් සහිතව ඉදිකරන ගොඩනැගිල්ලකට චේතියගරය එහෙම නැත්නම් වටදාගය කියලා කියනවා. ඉතින් වසභ රජුගේ කාලේ තමයි මේ ථූපාරාමේ වටදාගය නිර්මාණය වෙලා තියෙන. දැන් අවුරුදු 1900 ගානකටත් වඩා වැඩි. සෑයට සමීපව වටේට කණු 52කුත්, ඊළඟට ඒ පළවෙනි වටේ ඉඳලා අඩි 10යි අඟල් 3ක් පිටතින් තවත් කණු 36කුත්, දෙවන වටේ ඉඳලා අඩි 9යි අඟල් 7ක් දුරින් තවත් කණු 40කුත්, තුන්වන වටේ ඉඳලා අඩි 14කින් තවත් කණු 48කුත් එක්ක සම්පූර්ණ කුළුණු 176ක් මත ථූපාරාම වටදාගේ ගෝලාකාර වහලේ රැඳව බව විශ්වාස කරනවා. ඉතින් මේ කුළුණු සියල්ල තනි ගලෙන් නිම කරලා කොටසක් චතුරාශ්‍රාකාරවයි අනෙක් කොටස අට්ටාශ්‍රාකාරවයි නිම කරලා තියෙනවා. කුළුණු හිස් වෙන වෙනම මනරම් කැටයමකින් අලංකාර කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ සෑ මළුවේ තනින් තන ඒ ගල්කණු අදටත් ඉතිරි වෙලා තියෙනවා. කඩා වැටුණු කොටස්
මේ පහත වැලිමළුවේ තැන් තැන්වල ගොඩ කරලා තියෙනවා. කාලිංග මාගගේ ආක්‍රමණ කාලෙදී මේ සෑය විනාශයට පත් වෙනවා. නැවත ප්‍රතිසංස්කරණය වෙනවා පොළොන්නරු යුගයේ පළවන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ. ඉතින් ඊට පස්සේ නැවතත් අභාවයට යනවා. දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ නැවතත් සෑය ප්‍රතිසංස්කරණය වෙනවා. ආයේ කාලෙකින් නැවතත් වල්වදෙනවා. ඉංග්‍රීසි පාලන කාලයේ තමයි ආයෙත් සංවර්ධන කටයුතු සිදු වෙලා තියෙන්නේ. 1829 දී රේවත හිමියන්ගේ මැදිහත් වීමෙන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ උදව් උපකාර ලැබමින් ලංකාවේ දානපතියන්ගේ උදව් උපකාර ලැබමින් නැවතත් සෑය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. නැවතත් 1842 දී ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මේ සෑය ඝණ්ටාකාර හැඩයක් ගන්නවා. ඉතින් අද අපිට පේන්නේ ඝණ්ටාකාර හැඩයක් ගත්තු සෑය තමයි. මේ සෑයේ උස දැන් අඩි 63ක් කියලා තමයි කියන්නේ. ඉතින් අපි සුපුරුදු විදිහටම අපේ ජීවිතය මේ උතුම් මහ සෑයට බාර කරලා වන්දනා කරගත්තා. ගාථා පිරිත් කියලා හවස පූජාවටත් සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව ලැබුණා. ඉතින් රෑ වේගෙන යන නිසා අපි දැන් මහ සෑය පැත්තට යන්නයි හදන්නේ. මට තව දෙයක් කියන්න බැරි වුණානේ. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ටපළරුහ බෝධීන් වහන්සේලාගෙන් එක නමක් තූපාරාමේ රෝපණය කරලා තියෙනවා. ඒ බව සිංහල බෝධි වංශයේ සුළු බෝධි වංශයේ සඳහන් වෙනවා. දේවානම්පියතිස්ස රජුගේ සමයේ රෝපණය කළ ඒ අෂ්ටඵල බෝධීන් වහන්සේ අද ඒ ස්ථානයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් කළුවරත් වැඩිලා නිසා මම ඒ ගැන වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් වෙලා තියෙන මේ උතුම් තූපාරාම සෑයට අපි নমස්කාර කරමු. අපේ নমස්කාරය වේවා. Peaceful Life Diary YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලාම තියාගන්න. හැමෝටම තෙරුවන් සරණයි.